මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කිය. අපි කැලෑවක ඉන්නේ. සර් වාඩි වුණා. අපිට හම්බුණා හෙල්මට් ඇන්ටි කියන එකකින්. Hi guys, welcome back to my YouTube channel. අපි hello දෙනවා. අද බලමු මොකද වෙන්නේ කියලා. Hi guys, අපි දැන් පිටත් වෙන්න යන්නේ. අම්මා තාම මුඩ තාත්තත් මගේ ඉන්නේ වතුර පුරානවා. එයා හරි අපි මම සැරිසරේ අප්ඩේට් දෙන්නම්. මොකද මම තමයි හලාවතට යනකන් ඩ්‍රයිව් කරන්නේ. ඉතින් අපි බලමු. මගදී තාත්තා ගණීද දන්නේ නැහැ වාහනේ. බලමු මොකද වෙන්නේ කියලා. කොහෙද යන්නේ? මොකද කරන්නේ? ඔක්කොම අද vlog එකෙන් ගේනවා. ඔන්න ඉතින් ගමන ආරම්භ කළ ටික වෙලාවකින් අපේ තාත්තට මම වාහනේ රටට දුන්නා. ඉතින් ඊට පස්සේ අපි ඉතින් හයිවේ එකෙන් එන්ට්‍රස් වුණා. ඉතින් ටිකක් වෙලා යද්දී අපිට හරි කම්මැලි. ඉතින් අපි කයියක් දාගෙන තමා ගියේ. බලන්නකෝ මායි අම්මයි දාන කෝලම් ටික. යනවා හලාවත. ඔන්න ඉතින් අපි ලං වෙලා හයිවේ එකෙන් එක්සිට් වෙන්න තමයි මේ හදන්නේ. අපි කටුනායකෙන් එක්සිට් වෙන්න යන්නේ. ඉතින් හයිවේ එකෙන් එක්සිට් වුණ ගමන්ම අපි බැංක් එකට ගියා පොඩි වැඩකට සල්ලි වගේක් ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් බලන්නකෝ. ගයිස් අපි මුලින්ම ආව බැංකුවට සල්ලි වගේක් ට්‍රාන්ස්ෆර් කරන්න. ඒක කරලා ඊට අපව ගමන්ට යනවා. මේ ගයිස් අපිට හම්බුණා හෙල්මට් ඇන්ටි කියන එක ඉන්න පෙන්නන්න. පව්වනේ. අවුවේ හිටගෙන ඉන්නානේ. බලන්න ගයිස් එතන තියෙන හෙල්මට් එකේ. ඉතින් එයාවත් බලාගෙන අපි හලාවතට එන්නෙන්නම කිට්ටු වෙලා. ඉතින් තව කිලෝමීටර් 36ක් වගේ තමා තියෙන්නේ. ගයිස් අපි ෆුඩ් සිටි එක නතර කළා. මොනා ගන්නද? Fruits ගන්නද? ඕකේ. තාත්තගේ යාළුවා ගෙදර යන කලින් කොහෙද යන්නේ? දේවාලය යනවා. මුන්නේශ්වරම් දේවාලය. තව කිලෝමීටර් බල ගානක් තියෙනවා. සුදු ගල්ල ගන්නවා. ගයිස් මම මේ ඇඳපු ෂර්ට් එක අපේ තාත්තගේ. අපේ තාත්තගෙන් මම ටී-ෂර්ට් උස්සනවා. ඔන්න ඉතින් අපි ආයෙමත් ගමන ස්ටාර්ට් කරා. ඔන්න ඉතින් අපි ලස්සන වෙල්යායක් මැද්දෙන් තමයි යන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මුන්නේශ්වරම් කෝවිල. ඉතින් බලමු අපි ඒකෙත් ලස්සන. ගයිස් මේ තියෙන්නේ මුන්නේශ්වරම් දේවාලය. ගයිස් මේ මාර හුලා අවුයි ටිකක්. තියාව මුන්නේශ්වරම් දේවාලේ තියෙන එක. ඉතින් මුන්නේශ්වරම් දේවාලෙට යනකොටම මෙන්න මේ වගේ පළතුරු වට්ටි හදන තැනකුත් තිබ්බා. ඉතින් අපි පළතුරු වට්ටියකුත් අරගෙන තමයි ඒක ඇතුළට ගියේ. ඉතින් බලන්නකෝ අපේ පැත්තේ වගේ නම් නෙමෙයි. මේක උඩ වැහෙන්න කොහොම කොලනම් දානවා. ඉතින් අපි පළතුරු වට්ටියත් අරගෙන කකුල් හොදගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ බලන්නකෝ ඒකට වෙනම තැනකුත් තියෙනවා. පාද ස්ථානයෙන් පාද හොදගෙන තමයි යන්න ඕනේ. ඔන්න ඉතින් බලන්නකෝ මේ කෝවිල ඇතුලේ ලස්සන. මෙන්න මෙතන ඇතුලේදී තමයි අපේ පූජා වට්ටිය පූජා කරන්න තියෙන්නේ. ඉතින් ඒක පූජා කරාට පස්සේ අපිට ආපහු දෙනවා මිනිස්සුන්ට ඒක බෙදලා ඒකේ ආශිර්වාදය ලබා ගන්න. කොමඩ දිබ්බා කාකරලා කනවා. ඉතින් මුන්නේශ්වරම් කෝවිල වැඳගෙන අපි දැන් යන්න හදන්නේ අපේ තාත්තගේ යාළුවා ගෙදරනේ. ඉතින් යාළගේ පොඩි 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ 3 දෙනාට අපි මොන හරි ගන්න පීසා හට් එකට ආවා. අපි දැන් යන තැනට අරන් යන්නේ පීසා. බලමු මොකද වෙන්නේ කියලා. Waiting for pizza. අපි පීසා ගත්තා. සර් වාඩි වුණා. ඔන්න ඉතින් ඊට පස්සේ පීසත් අරගෙන අපි ආයෙමත් ගමන යන්න පිටත් වුණා.
ඉතින් එන්නම ලං වෙලා ඔන්න අපි හොඳටම ලං වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ගෙදර. අපි පොඩි දඟයා බලන්න ආවා. ඔයා දැක්කද? පොඩි එක්කෙනාද ගියේ? දෙවෙනි එක්කෙනාද ගියේ? ඔන්න ඉතින් අපි හලාවත මෙන්න මේ ගෙදරට තමයි ආවේ. ඉතින් මේ තියෙන්නේ අපේ තාත්තගේ හොඳම යාළුවගේ ගෙදර. එක දඟයෙක් නෙමෙයි, දඟයෝ 3 දෙනෙක්ම මෙහෙ ඉන්නවා. කලින් vlog එක බලපු අය නම් මේ 3 දෙනාගේ නම් 3 නම් දන්නවා ඇති. ඉතින් ඒවා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කලින් vlog එකත් බලන්න. ඒවා දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ටීවී එකේ කවුද ඉන්නේ? මන්ද? ටීවී එකේ කවුද ඉන්නේ? මේ 3 දෙනා අහිංසකයි වගේ හිටියට අහිංසක නෑ. හින්නම දඟයෝ 3 දෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මෙන්න මෙයා තමයි දඟ මල්ල. බලන්නකෝ මෙයාගේ වැඩ vlog එකේ අන්තිමේට තියෙයි. මචං කනවා. ඉතින් අපි බීම බීලා කේක් කාලා ආයෙමත් මෙයාලගේ මෙන්න මේ ලස්සනම ගෙදර පොඩි වටයක් ගියා. ඊට පස්සේ අපි ආයෙමත් ඇවිදින්න ගියා. ඉතින් පොඩි කට්ටිය නම් බයිසිකල් වල තමයි ගියේ. බලන්නකෝ මේ දඟයෝ ටිකක වැඩ. ගයිස් අපි ඇවිදින්න යනවා. මට කකුලුව ගෙනත් දෙන්න කිව්වා. කකුලුව කෑවේ නෑ ගයිස්. හුඟ කාලෙකින් අපි බලමු. ඉතින් ළමයි මම නම් බලු කුක්කුන්ට චුට්ටක් බයයි. මොකද මම පොඩි කාලේ බල්ලෙක් කාලා තියෙනවා. ඒක නිසා මම බල්ලොට හරිම බයයි. අඹ කඩන්නයි යන්නේ. ඉතින් අඹ කඩන්නත් ලෑස්ති කරගෙන අපි කට්ටිය බයිසිකල් පැද්දා. ඔන්න බලන්නකෝ අපි බයිසිකල් පැදපු විදිහ. ගයිස් අපි අඹ කඩන්නයි යන්නේ. අපි අඹ කඩලා යනවා දැන් ඉස්සොයි කකුලුව ගන්න. කොහෙද යන්නේ? ඉස්සොයි? කකුලුව. ගන්නද? විකුණන්නද? ගන්නද විකුණන්නද? විකුණන්න කොහෙද ගන්න යන්නේ? ගන්න යන්නේ. බලමු අපි ඉස්සෙල්ලම අඹද කැඩුවේ එහෙමත් නැත්නම් කකුලුවද ගත්ත කියලා. ඔන්න ඉතින් අපි මෙන්න මේ දැන් යන්න හදන්නේ කකුලුව ගන්න. කකුලුවයි ඉස්සොත් එතන තියෙනවා. ඉතින් බලන්නකෝ එතන තියෙන දේවල්. ලොකු දැල්ලෙකුත් අපිට හම්බුණා. ගයිස් අපි කකුලුව ගන්න යන්නේ. ඔන්න ඉතින් අපි කකුලුව ගන්න තැනට ආවා. මේ බලන්නකෝ. මේ කකුලුව පණ පිටින් නෙමෙයි. සාමාන්‍ය පණ පිටින් නෙමෙයි. බලමු මොකද වෙන්නේ. ඔයාලා දැක්කද කහම කහපාටට ලොකු බෝලයක් වගේ. ඒ තමයි කකුළු බිත්තර. ඉතින් මෙතන කකුළු වර්ග දෙකක් ඉන්නවා. නිල් පාටයි ටිකක් කහ පාට වගේ එකකුයි. බලන්නකෝ. ඔන්න ඉතින් අපිත් කකුළු මිලදී අරගෙන චුට්ටක් අපි එබිලා බැලුවා ඒගොල්ලන්ගේ ෆ්‍රිජ් එකට. මේ බලන්නකෝ හම්බෙච්ච ලොකු දැල්ල. අපි කකුලු කරි එක හදන විදිහේ වීඩියෝ එකක් ගේන්නම් ගයිස්. හරිද? කකුලු දොර දුකත් දැන් හරි. ඔයාලට මොකද හිතෙන්නේ? කකුලුව ගැන? ලහයිද? ඔය කාලේ තියෙනවද? දැන් මේ කොහෙද යන්නේ?
හැලඹටව. හැලඹද? හැලඹටවන. මම හිතුවා හැලඹටවුන් කියලා. මේ මං ආසයි කොඹුරේ අර මේ වී කරල් ඒ ගස්වල තියෙන පාට ඉන්නක පෙන්න. මෙන්න මේ පාටට මම මාර අපේ අක්කත් යන්න තියෙන්නේ. අනේ ඉදන්නේ. පොල්ලක් දැම්මා. පොල්ලක් දාගත්තා. පම්බට තියෙන. තිබ්බා. අයිස්මි බාන පම්බට. පම්බට. මේ බලන්න පම්බට. යන්න. මේකත් එහෙම අපි ලාඹ කඩනවා. පම්බටු කඩනවා. යනකොට එන්න නැන්දත් එක යනවා. යනකොට මම තාත්තත් එක්ක යනවා අපිත් එක්ක යනවා. පුතේ. මේ බල මේ පැත්ත බල. හිනාවේ. හරි. ඒකේ බාගේ ඉතින් අපි ආවේ තාත්තගේ යාළුවෙක්ගේ ඉඩමකට. ඉතින් එතනින් අඹ කඩාගත්තා, වම්බටු කඩාගත්තා. ඉතින් ගොඩක් දේවල් අපිට යාලා දුන්නා. දැක්ක නේද ක්‍රම සහ විදි? ඔන්න ඔය විදියට තමයි අපි අඹ කඩාගත්තේ. මේ ජණ්ඩ ගෙවුවා. එන්න කියන්නේ ඔයගොල්ලෝ මෙතන නවත්තන් ඉඳි. නේ. ටී-ෂර්ට් එක ඉස්සන් ඉන්න එකත් පේනද? තන්නේ වැඩි දැක්කේ. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ. කියන්නේ? මෙයා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ බෑ හයිය කියන්න ඕන. මෙහෙම කර. මන්ද ලස්සන මගේ අතද ලස්සන කිය. ඔයා? මේ පැත්ත බලලා කියන්න ඕන බා. කොහොම මූණ බලලා කිය. මන්ද ලස්සන? ලොකු මල්ලි කියන්නේ ඔය. ඔයා? නහය පොඩ්ඩක් ඇදයිද? ඔන්න ඉතින් අඹ කඩන අතරතුරේ අපි දැක්ක යාළුවෙක් තමයි මේ ඉන්නේ. ඉතින් බලන්නකො රාජාරියෙක් ඉන්න ලස්සන. රටේ ඉඳන් ඇවිල්ලා කරන වැඩ. ඉතින් බැරිම තැන මෙන්න මේ විදිහට ගස් උඩ නැගලා තමයි අඹ ගෙඩි ටික කැඩුවේ. අපි කලාවක ඉන්නේ. පියේදුවෙත් නෑ අපි කනවා. ඊයේදුවෙත් නෑ අපගේ ඊයේදුවෙත් නෑ කඩාගත්තුමා. නැවුම් අඹ. ඉතින් ඔන්න දවසක අවසානයේ අපි අඹත් කඩාගෙන වම්බටුත් කඩාගෙන දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මොකේ වලන්නේ? මේකේ. ඔව්. මේකේ? ඔව්. මේකේ? ඔව්. ඔමි යද්දියා. කොහෙද ආවේ? අර ඉන්නේ තාත්තා. කියපන් ජොනි. කියපන්. Johnny, yes, Papa, eating sugar, no, Papa, telling lie, open mouth, ha. good. ඉතින් ඔන්න ඔය විදියට පොඩි මෑන්ගේ සින්දුවකුත් අහලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ගෙදර එන ගමන් මැටි වලන් තියෙන කඩේකුත් දැකලා අපි මැටි පිඟන් දෙකකුත් ගත්තා. ගයිස් අපි මැටි කිඟන් ගන්නවා. එකක් 350යි කිව්වා. බලමු මොකද කියලා. මැටි පිඟන් ගත්ත දෙකක්. ගයිස් අපි ගෙදර එන ගමන් ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ හලාවත vlog එක ඉවර වෙන්න හදන්නේ. දැන් මේ අපි යන්න හදන්නේ අපේ ගෙදර. ඉතින් කොළඹට යන පාරේ තමයි මේ ඉන්නේ.
හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කොළඹ ආවේ. ඉතින් එහෙනම් මේ vlog එක බලලා සතුටු වුණා නම් ඔයාලා පල්ලෙහායින් කමෙන්ට් එකකුත් දාලා මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මාව subscribe කරන්න.